අරණ මල් කිනිති සත්සියක් යහ පැතුම් වඩම්වන ප්‍රේමයෙන් සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාබර සෙත් පැන් පොදයි අයිබෝවන් ආදරණීය දවසක අලුත් දවසක අදත් අපි සෝදානම් සිකුරාදා පෙනිවියන සමගින් එකතු වෙන්න. ඉතින් ආදරණීය දවස් ඔබේ ජීවිතයට බොහෝ අත්දැකීම් එකතු කරાવી. ඒ අත්දැකීම් එක්ක ඔබේ ජීවිතය ඉදිරියට ගෙන යන්න අපට ධෛර්ය ශක්තිය ලැබෙන්න. ඒ වගේම ඔබට මුණ ගැහෙන පුද්ගලයා ඔබේ ජීවිතය සතුටින් තබන පුද්ගලයන් බවට හැමදාම පත් වෙන්න කියන ආදරණීය ප්‍රාර්ථනාවත් එක්ක අපි සෝදානම් අදත් සිකුරාදා පෙනිවියන බොහොම ආදරෙන් ආරම්භ කරන්න. දැන් ඔබ මම අපි හැම කෙනෙක්ම සමහර වෙලාවට අපේ ජීවිතයේ විවිධ තීරණ ගන්නවානේ. ඔය අතරින් වැදගත්ම තීරණයක් තමයි අපේ රැකියාව කියලා කියන්නේ. අපේ රැකියාව අපි තෝරගත්තට පස්සේ ඔබ දන්නවද ඔබට මට තියෙන ප්‍රතිලාභ මොනවාද කියලා? ඔබට වැටුපක් ලැබෙන්න අනිවාර්යයෙන්ම හිමිකමක් තියෙනවා. ඒ වගේම තමයි ඒ වැටුපත් එක්ක ඔබට තවත් ප්‍රතිලාභ ලැබෙන්න තියෙනවා. ඒ අතරින් ප්‍රධාන දෙයක් තමයි සේවා නියුක්තියන්ගේ බාර අරමුදල් මණ්ඩලය කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම ඔබ එහි ප්‍රතිලාභියෙක්. මමත් ඒ හා සමානම් ප්‍රතිලාභියෙක්. ඔබ රැකියාවක් කරනවා නම් එහි අයිතිය ඔබට තිබෙනවා. අද දවසේ අපි සෝදානම් සේවා නියුක්තියන්ගේ බාර අරමුදල් මණ්ඩලය සමගින් එකතු වෙලා අධිභාර සහ ගැටලු අවම කරගනිමින් සේවා නියුක්තියන්ගේ බාර අරමුදල සඳහා දායක මුදල් ගෙවීම සිදු කරන්නේ කෙසේද කියලා කතා කරන්න. ඔබට මට මේ හැම කෙනෙක්ටම මේ සාකච්ඡාව වැදගත් වේවි. අපි බලමු කවුද දවසේදී සම්පත්දායකත්වය ලබා දෙන්නේ මේ පිළිබඳව අපේ දැනුවත් කරන්න. අද දවසේදී අපත් සමගින් එකතු වෙලා සම්පත්දායකත්වය ලබා දෙනවා සේවා නියුක්තයන්ගේ බාර අරමුදල් මණ්ඩලයේ දායක මුදල් රැස් කිරීම පිළිබඳ පරිපාලන නිලධාරී එරන්ද ප්‍රේමවර්ධන මහත්මයා අයවන් කියලා පිළිගන්නවා ඔබතුමාව. ඒ වගේම සහකාර සාමාන්‍යාධිකාරියේ දායක මුදල් රැස් කිරීම සහ අධිභාර අනුර වික්‍රමසේකර මහත්මයා අයවන් ඔබතුමාත් පිළිගන්නවා අපේ සිකුරාදා පෙනිවියනට. හොඳයි. ඔබත් මමත් සමාජිකයෙක් වෙලා ඉන්න සහ සමාජිකයෙක් දැනට සමාජිකයෙක් වෙන්නට පුළුවන් ඕනෑම කෙනෙක්. එහි අයිතියක් ඔබ සේවකයෙක් නම් අනිවාර්යෙන්ම රැකියාවක් කරනවා නම් ඔබට තියෙනවා. අපි අනුර වික්‍රමසේකර මහත්මයා දැනගන්න කැමතියි අපි පැහැදිලි කළේ මොකද්ද සේවා නියුක්තයන්ගේ බාර අරමුදල් මණ්ඩලය කියන්නේ. මේක ගැන අපි කෙටි හැඳින්වීමක් කරමු. ඔව්. සමාජ ආරක්ෂණ සහ සුබසාධන කටයුතු සපයන අරමුදලක් වශයෙන් සේවා නියුක්තයන්ගේ බාර අරමුදල් මණ්ඩලය පිහිටුවන්නේ 1980 අංක 46 දරන පනත මගින්. එතකොට මෙහි කටයුතු ආරම්භ වෙනවා 1981 මාර්තු මාස 1 වෙනි දින සිට. ඒ අනුව දැනට සේවය ස්ථිර විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියන රාජ්‍යංශය වෙන්න පුළුවන්, පෞද්ගලිකාංශය වෙන්න පුළුවන් සේවකයන් හට විශ්‍රාම ප්‍රතිලාභ ඒ වගේම වෙනත් සුබසාධන ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් තමයි මෙම ආයතනය පිහිටවන්නේ. එතකොට මේ ආයතනයේ ප්‍රධාන කාර්යාලය නාරාහින් පිටත් ඒ වගේම ශාඛා කාර්යාල 19ක් දිවයිනේ ප්‍රදේශ ආවරණය වෙන පරිදි සේවා සැපීම සිදු කරනවා. හොඳයි. දැන් මේ සේවා නියුක්තයන්ගේ බාර අරමුදල් මණ්ඩලය කිව්වහම කෙනෙක්ට බොහොම සරලව තේරෙන කාරණාව තමයි මම රැකියාවක් කරනවා නම් මං අනිවාර්යයෙන්ම මෙහි සමාජිකයෙක්. එතකොට මට යම්කිසි අයිතියක් තියෙනවා මේකේ. මම විතරද නැත්නම් මම වෙනුවෙන් මගේ දායක මුදල් ගෙවන කෙනා පමණද? කවුද ඇත්තටම මෙහි සේවා නියුක්තයන්ගේ බාර අරමුදල් මණ්ඩලයේ මේ පාර්ශවකරුවන් වෙන්නේ? ඔව්, ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. ඇත්තෙන්ම මෙම අරමුදල පෝෂණය කරන්නේ සමාජිකයන් විසින් නෙවෙයි. ඒ හින්දා මේක ඇත්තටම පාර්ශවකරුවන් අතරින් වැදගත්ම පාර්ශව විදියට අපි සලකන්නේ සේවා යෝජකයන්. සේවා යෝජකයෙක් කියන්නේ Taman යටතේ යම්කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් සේවයේ යොදවන පුද්ගලයෙක්. එතකොට සේවා යෝජකයා විසින් තමයි මේ තමන්ගේ සේවකයන් වෙනුවෙන් වෙන දායක මුදල් මේ මණ්ඩලය වෙත ප්‍රේෂණය කරන්නේ. එතකොට මේ අරමුදල් පෝෂණය වෙන්නේ ඒ සේවා යෝජකයන් විසින් ලබා දෙන අරමුදල් මගින්. එතකොට මේ අරමුදලේ වැදගත්ම පාර්ශවය විදියට අපි සලකනවා සේවා යෝජකයන්. ඊළඟට තමයි අපි ඒ කියන්නේ මේ සේවා නියුක්තයන්ගේ බාර අරමුදල් මණ්ඩලයේ ප්‍රතිලාභින් වෙන සේවක සේවිකාවන්. ඒ කියන්නේ අපි සමාජිකයන්. එතකොට පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ
ස්ථිර විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියන පිරිස තමයි මේකට සාමාජිකත්වය දරන්නේ. ඒ පිරිස ඇත්තටම පනතේ තියෙන විධවිධාන මත නීතිමය පදනමක් මත ඒගොල්ලන්ට මේකේ සාමාජිකත්වය ලැබෙනවා. නමුත් ඊට පරිබාහිරව ස්වයන් රැකියා කරන පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේම විදේශගතව රැකියා කරන සංක්‍රමණික සේවකයන් ඉන්නවා. ඒ මහත්මීන්ටත් මේ තම ස්වේච්ඡාවෙන් මේ සඳහා සාමාජිකත්වය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට තුන්වෙනි පාර්ශවයේ විදියට අපි සලකනවා මෙම අරමුදල ඇත්තටම දායක මුදල් සේවා යෝජකයන් විසින් ලබා දෙන දායක මුදල් පෝෂණය කරමින් නැවත ඒවා ඉන්වෙස්ට් කරමින් කියන්නේ ආයෝජනය කරමින් මේ අරමුදල් පෝෂණය කරමින් අවශ්‍ය ප්‍රතිලාභ ලබා දීමේ කාර්යභාරය ඉටු කරන්නේ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය. එතකොට ඊට අමතරව මෙම කටයුතු සියල්ලක්ම රජයේ නියාමනයට ලක් වෙනවා. එතකොට අරමුදල් මණ්ඩලය දැනට ක්‍රියාත්මක වෙන්නේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ. එතකොට අමාත්‍යාංශයේ නියාමනය සහ විගණකාධිපතිතුමාගේ නියාමනයට ලක් වෙනවා මෙම ආයතනය. ඒකට මේ පාර්ශවකාරුවන් 4 දෙනා තමයි ප්‍රධාන වශයෙන් මේ ක්‍රියාකාරීත්වය සඳහා සහභාගී වන්නේ. හොඳයි. දැන් ඉරන්ද මහත්මයා දැන් සේවා යෝජකයා මෙන්න මේ කෙනා ලියාපදිංචි වෙන්න ඕන. ලියාපදිංචි වුණොත් විතරයි මෙහි එතකොට සේවා යෝජකයන්ට ඒගොල්ලන්ට ප්‍රතිලාභයන් ලැබෙන්නේ. කොහොමද මේ ලියාපදිංචි කිරීම සිද්ධ කරන්නේ සහ දැන් මේක ලේසි කාර්යයක් නෙවෙයි. අපේ රටේ එහෙම ගත්තොත් එහෙම ඉන්න සංඛ්‍යාව කොපමණද කියලා මට ඔබතුමාගේම දැනගන්න පුළුවන්කම තියෙනවා. කොහොමද මේක නඩත්තු වෙන්නේ? කොහොමද මේකට ලියාපදිංචි වෙන්නේ? ඕරුවන්ක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. දැනට තියෙන ඇත්තටම අපිට තියෙන ප්‍රායෝගික ගැටලුවක් තමයි ඔක. දැනට ඇත්තටම අපි සේවා යෝජක ලියාපදිංචියක් ETF එකකින් සිදු කරන්නේ නැහැ. මොකද ඒ ක්‍රියාදාමය කරන්නේ කම්කරු දෙපාර්තමේන්තුව විසින් ඒ ක්‍රියාදාමය කරනවා. සේවා යෝජකයෙක්ගේ පළවෙනි සේවකයා බඳවාගත දවසේ සේවා යෝජකට පුළුවන් තමන්ගේ ප්‍රදේශයේ තියෙන කම්කරු කාර්යාලයට ගිහිල්ලා තම ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරලා තමන් වෙනුවෙන් සේවා යෝජක අංකයක් දෙන්න කියලා ඉල්ලීමක් කරන්න. ඒ ඉල්ලීම පදනම් කරගෙන කම්කරු දෙපාර්තමේන්තුව විසින් සේවා යෝජක ලියාපදිංචියක් කරලා සහතිකයක් නිකුත් කරනවා සේවා යෝජක අංකයක් සඳහන් කරලා. ඒ සේවා යෝජක අංකය තමයි සේවා යෝජක හඳුනා ගැනීම අංක විතර සේවක අත්සාධක අරමුදලත් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් භාවිතා කරන්නේ. එතකොට කම්කරු දෙපාර්තමේන්තුවත් සේවා නියුක්තයන්ගේ භාර අරමුදලත් අතර තියෙන ප්‍රතිපත්තිමය තීන්දුවක් මත අපි දෙගොල්ල අතර තියෙන තොරතුරු හුවමාරු කරගැනීමේ ප්‍රතිපත්තියක් මත සේවක අත්සාධක අරමුදල විසින් කම්කරු දෙපාර්තමේන්තුව විසින් අපිට සතිපතා මාසපතා අලුතෙන් ලියාපදිංචි කරලා සේවා යෝජක තොරතුරු අපිට ලැබීමට සලස්වනවා. ඒ මත පදනම් වෙලා අපි සේවා යෝජකිනුම් ETF එක විසින් සකස් කරනවා. ඒතකොට සේවා යෝජකට අමතර මහන්සියක් දරන්න ඕනේ නැහැ ලියාපදිංචියක් කරන්න අපේ ආයතනේ. එතකොට සේවා යෝජකට තියෙන ඊළඟ පියවර වන ගෙවීම් වලට යොමු වෙන්න. ගෙවීම් වලට යොමු වෙද්දී සේවා යෝජකී පළවෙනි ගෙවීම සිදු කරද්දී අපිට සේවා යෝජක තහවුරු කිරීමක් කර ගැනීමට අවශ්‍ය වෙන නිසා සේවා යෝජක විසින් පළවෙනි ගෙවීම කරන වෙලාව අවස්ථාවේදී කම්කරු දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද සේවා යෝජක හඳුනා ගැනීම සහතික පත්‍රයත් සමග අපේ සරල අයදුම් පත්‍රයක් තියෙනවා සේවා යෝජක තහවුරු කර ගැනීම සඳහා. ඒ අයදුම් පත්‍රත් සමග පළවෙනි ගෙවීමට යොමු වීමෙන් අපි සේවා යෝජක සකස් කිරීමක් සිදු කරනවා. ඒ නිසා සේවා යෝජකට අමතර මහන්සියකින් තොරව සේවක කම්කරු දෙපාර්තමේන්තුව ලියාපදිංචි සිදු කර සැනින් ගෙවීම ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි. දැන් මෙතනදී අහන්න ලැබුණු වචනයක් තමයි දායක මුදල් කියන එක. දායක මුදල් කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඔව් දායක මුදල කියන්නේ රුවන්කා සේවා යෝජකයෙක් විසින් තමන්ගේ සේවකයාගේ මාසික මුල ඉපීමෙන් 3% ප්‍රමාණයක් දායකත්ව මුදලක් දරන්න ඕන. එතෙන්දී වැදගත් කාරණා 3ක් තියෙනවා. එතනදී පනතෙම සඳහන් වෙනවා මුළු ඉපීම. දැන් ගොඩක් අය නිර්වචනය කරගන්නා සේවා යෝජකයෝ වගේම සේවකිනුත් හිතනවා මගේ මූලික වැටුපට තමයි මේක ගෙවන්න ඕන කියලා. එහෙම නෙමෙයි. පනතේ ආවරණය කරනවා මුළු ඉපීම හරියට නිර්වචනය කරනවා මූලික වැටුප ඊට පස්සේ ජීවනාංක දීමන සහ සමාන වෙනත් දීමනා කියලා. එතකොට ওই මුළු ඉපීමට තමයි සේවා යෝජක දායක මුදල් 3% ප්‍රමාණයක් ගණනය කරන්න ඕන. ඒ දායක වීමේදී දායක මුදල් ගණනය කිරීමේදී ඒ සේවා යෝජකයෙක් සහ සේවකයන් හිතනවා
මම වැඩ කරන්නේ කෑලි වැටුපට දෛනික වැටුපට වැඩ කරන්නේ මට ගෙවන්න අවශ්‍ය නැහැ සේවා යෝගත්‍ර මේ සේවකයන්ට ගෙවන්න අවශ්‍ය නැහැ කියලා. නමුත් සේවකයා මොන පදනමකට වැඩ කළත් දෛනික වැටුපට කෑලි වැටුපට මොන ක්‍රමයකට වැඩ කරත් එයාගේ ලබන මාසික මුළු ඉපීමට 3%ක මුදලක් සේවා යෝජක විසින් ප්‍රේෂණය කරන්න ඕන. අනිත් වැදගත්ම කාරණාව තමයි ඒ මුදල සේවකයාගේ වැටුමෙන් අඩු කරන්න බෑ කොයි වෙලෙක. ඒ මුදල සේවා යෝජකගේ ආයතනයේ දායකත්ව මුදලක් විදිහට තමයි සේවා නිත්‍යවලි බාර අරමුදලට බැර කළ යුත්තේ. මම හිතන්නේ බොහොම වැදගත්ම එතනදී කාරණාව මේ ඉරන්ද මහත්මයා මම ඒක ආරම්භයේදී කිව්වේ මේ රටේ තමන් රැකියාවක් කරනවා නම් හැම කෙනෙක්ම සේවා නියුක්තයන්ගේ බාහිර අරමුදල් මණ්ඩලයේ සමාජික වෙන සුදුසුකම් තියෙනවා කියලා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අර ඔබතුමා කිව්වා වගේ කෑලි ක්‍රමයට දෛනික වැඩ ක්‍රමයට වැඩ කරනවා නම් ඔය EPF එක ETF එක කියන එක ගෙවන්න නැති තැන් ඕනෑ තරම් තියෙනවා. මම හිතන්නේ ඒක අපේ ප්‍රේක්ෂකයන්ට බොහෝ වැදගත් මේ කියන කාරණාව. ඒ වගේම දැන් දායක මුදල් ගෙවීම සිදු කරන්නේ. මෙන්න මේ කියන කාරණාව ගත්තොත් එහෙම ඒක කරන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. සමහරවිට දැන් කෙනෙක් මේක දැක්කහම මේ වැඩසටහන බැලුවාම හිතෙන්න පුළුවන් මම එහෙම ගෙවන්නේ නැහැ නේද? මට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේක ගෙවුවේ නැත්තම්. එහෙම කරනවා නම් මම කොහොමද කරන්න කියලා. අපි ඇත්තටම හොඳ ප්‍රශ්නයක් වුණා. දැනට අපේ ආයතනයේ සේවා යෝජක ගිණුම කියන්නේ ආයතන ගිණුම් කල්පනාකරන ගැනීමේ පහසු සඳහා අපි සේවා යෝගයන් කොටස් දෙකකට වර්ගීකරණය කළා අභ්‍යන්තර ක්‍රමය. විශාල කාණ්ඩයේ සේවා යෝජකයන් ඒ කොටසට වැටෙන සමාජිකයන් සේවා නියුක්ත සමාජිකයන් 15ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්න සේවා යෝජකයන් අපි විශාල කාණ්ඩයේ සේවා යෝජකයන් විදිහට 15කට වඩා අඩුවෙන් ඉන්න සේවා සමාජිකයන් සිට සේවා යෝජකයන් කුඩා කාණ්ඩයේ සේවා යෝජකයන් විදිහට වර්ගීකරණය කරනවා. ඉතින්දී මෑතක මේ කියන්නේ 2022 දෙසැම්බර් මාසේ පනවපු ගැසට් නිවේදනයකින් අර මම කියපු විශාල කාණ්ඩයේ සේවා යෝජකයන් 15ට වඩා වැඩියෙන් ඉන්න සේවා යෝජකයන් සමාජිකයන් සේවා යෝජකයන් තමන්ගේ දායක මුදල් සහ සේවා ගෙවීමට අදාළ සේවක තොරතුරු මාසිකව විද්‍යුත් මාධ්‍යකින් ගෙවීම අනිවාර්ය කිරීමක් කරලා තියෙනවා. එතකොට දැන් සේවා යෝජකයන් විදිහට 15ට වඩා වැඩියෙන් ඉන්න සේවා යෝජකයන් ගෙවීම විද්‍යුත් මාධ්‍යයෙන් ගෙවීම අනිවාර්ය කිරීමක් කිරීම නිසා දැනට අපි ළඟ මාසිකව අපි එකතු කරන සාමාන්‍යයෙන් බිලියන 3කට ආසන්න දායක මුදල් ප්‍රමාණයක් අපි මාසිකව එකතු කරනවා. ඒකෙන් 80ක් පමණ ප්‍රමාණයක් අපි දායක මුදල් රැස් කරන්නේ විද්‍යුත් මාධ්‍ය ක්‍රමය හරහා. අනිත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ කුඩා කාණ්ඩයේ සේවා යෝජන. කුඩා කාණ්ඩයේ සේවා යෝජකයන්ට ගෙවීම් කරන්න අවස්ථාව තියෙනවා. එයාටත් පුළුවන් විද්‍යුත් ගෙවීම් මාධ්‍ය හරහා දායක මුදල් ගෙවීම් කරන්න. කුඩා කාණ්ඩයේ සේවා යෝජකයන්ට තව ගෙවීම් මාධ්‍යයක් තියෙනවා විද්‍යුත් නොවන ගෙවීම් මාධ්‍ය. ඒ විද්‍යුත් නොවන ගෙවීම් මාධ්‍ය විදිහට අපි සලකන දැනට භාවිතා කරනවා චෙක්පත් මුදල් ඇනවුම් මුදල්. ඒ මාධ්‍ය තුنين සේවා යෝජකයන්ට ගෙවීම් කරන්න පුළුවන්. ඒ ගෙවීම් විද්‍යුත් නොවන ගෙවීම් මාධ්‍යකින් දායක මුදල් ගෙවීම කරද්දී සේවා යෝජකයන් සපුරා යුතු මූලික අවශ්‍යතා දෙකක් තියෙනවා. එකක් තමයි නිසි පරිදි සම්පූර්ණ කරලාද නියමිත ආකෘති ප්‍රත්‍යයෙන් යුතු සේවා යෝජක සහති කරන ලද ප්‍රේෂණ නිවේදන ආකෘති ප්‍රත්‍යය සමග තමාගේ ගෙවීම ඉදිරිපත් කරන්න ඕන. එතකොට චෙක්පත් මගින් සේවා යෝජකයන් ගෙවීම කරන්න අපි අවස්ථාව සලසලා දෙනවා. අපි සහකාර සාමාන්‍යකාරීතුමා සඳහන් කළා වගේ අපේ ප්‍රාදේශීය කාර්යාලය 19ක් ලංකාව පුරාම ඒ ඕනම් ප්‍රාදේශීය කාර්යාලයකට සේවා යෝජකට ගිහිල්ලා ගෙවීම කරන්න පුළුවන්. එහෙම නැත්නම් සේවා යෝජකට ඒ ගෙවීම ලියාපදිංචි තැපෑල මගින් අප වෙත යොමු කරන්න පුළුවන් අර පේෂන් නිවේදනත් චෙක්පතත් සමග මුදල් ඇනුමත් සමග. ඒ වගේම මුදලින් ගෙවීම කරන්න පුළුවන්. මුදලින් ගෙවීම කරද්දී අපි දැනට භාවිතා කරන්නේ පැහැදිලිවම කියන්න ඕන මහජන බැංකුවේ ආරාම පිට තියෙන ශාඛාවෙන් නඩත්තු කරන ගිණුමටත් ඒ වගේම ලංකා බැංකුවේ ටොරින්ටන් සහ පෙටා දැනට භාවිතා කරන ගිණුමටත් තමයි ගෙවීම සිදු කරන්න පුළුවන්. හොඳයි මේ ආකාරයට දායක මුදල් ගෙවීම සිදු කරන්න පුළුවන්කම තියෙනවා. වැඩිදුර තොරතුරු දැනගන්න ඔබට අවශ්‍ය නම් www.etfb.lk කියන වෙබ් අඩවිය ඔස්සේ තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම 0111 77 47 265 0111 77 47 264 0111 77 260 කියන දුරකථන අංක තිරය ඔබට දැන් දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. දුරකථන අංක වලට දුරකථන ඇමතුමක් දීලා වැඩිදුර
බලාපොරොත්තු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ගෙවන්න නැතුව හිටියොත් අනිවාර්යයෙන්ම අධිභාරත් පැනවෙනවා කියන දේ අපි මේ මොහොතේදී මතක් කරමු. මේ මතක් කිරීමත් සමගින් ස්තුතිවන්ත වෙනවා ආණ්ඩු වික්‍රමසේකර මහත්මයාටත් ඒ වගේම එරන්ද ප්‍රේමවර්ධන මහත්මයාටත් මේ කතා බහට එකතු වීම වෙනුවෙන් අධිභාර සහ ගැටලු අවම කරගැනීමේ සේවා නියුක්තියන්ගේ බාර අරමුදල සඳහා දායක මුදල් ගෙවීම සිදු කරන්නේ කෙසේද පිළිබඳව ඔබ දැනුවත් කිරීම තමයි මෙහිදී අද දවසේදී අපේ පාරමාර්ථය වුණේ. ස්තුතිවන්ත වෙනවා නැවත වතාවක්. හොඳයි අපි කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු නැවතත් සිකුරාදා පිනිවෙන සමගින් සම්බන්ධ වෙනවා. විරාමයෙන් අනතුරු නැවතත් අපේ සිකුරාදා පිනිවෙන සමගින් සම්බන්ධ වෙනවා. ලෞතුරු